ඔයගොල්ලෝ දන්නවා ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියා උඩම කෑල්ලේ ඉස්සර හිටියා හයිපතියා කාන්තා ගණිතඥවරියක් ෆිලොසොෆර් කෙනෙක්. එයාගේ තාත්තත් එහෙමයි ගණිතඥවරියක් අභ්‍යාගත වගේ ලෙක්චර් කෙනෙක්. ඒ කාලේ කාන්තාවන් සහ ඒ වගේ රැඩිකල් තින්කින් අලුත් නිර්මාණ හොයාගන්න කට්ටියට තැනක් තිබ්බේ නැහැ. මොකද දේවවාදයේ විසින් ඒක යට කරලා තිබ්බේ. මෙයාගේ මේ අලුත් සොයා ගැනීම එක්ක නිකලස් කොපර්නිකස් ගැලීලියෝ ගලී ඒ කාලේ හිටියේ. සොයා ගැනීම එක්ක මොකද වෙන්නේ? ඒ කාලේ සමාවෙන්න මම කියන පූජක පල්ලිය ඒ දේවවාදයට විරුද්ධව මේ හයිපතියා මරාදාන්නේ ක්‍රූර විදියට. අර මොකක්ද කියන්නේ චැරියට් කියන්නේ ග්ලැඩියේටර් ෆිල්ම් එකේ තියෙන්නේ. ඔව් ග්ලැඩියේටර් අර ඇදගෙන යන තියෙන්නේ කස්ස කරත්තයක් දාලා දෙපැත්තේ රෝදයක් තියලා. ඕක ඇදගෙන ගිහිල්ලා අර රූෆ් ටයිල් වලින් කපලා මස් එළියට දාලා මරලා දානවා. මම දකින්නේ අපේ අගමැතිතුමියට හරණි සහෝදරියට එල්ලෙන ප්‍රහාරයත් හිතනවා මේගොල්ලෝ එකක් ටාගට් කරලා ප්‍රහාරයක් එල්ල කරලා මේක නතර කරන්න පුළුවන් වෙයි කියලා. හැබැයි මිනිස්සු සංවේදී. ඉතිහාසයේ එක දෙයක් වෙන්නේ එකපාරයි. දෙවෙනි පාරේ එක ගන්නෙ කොමඩියක් විදියට. දැන් අද වෙලා තියෙන එක. ඒ නිසා මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අපි අනිවාර්යෙන් කළ යුතුයි. හැබැයි දැන් ඕගොල්ලෝ අහන ප්‍රශ්නයක්. උඹලට බලය දීලා තියෙනවා 3-2ක සාමාන්‍යයෙන් අපි පෝස්ට් එකක් දාපුවම සෝෂල් මීඩියා වල මට බලන්න වෙලා නැති වුණත් අපි හැමෝගෙම කෝඩිනේටිව් සම්බන්ධීකරණ සහෝදර ලේකම්ලා ඉන්නවනේ සහෝදර සහෝදරියෝ. ඒගොල්ලෝ ඒකේ බලලා කන්ටෙන්ට් එක කියනවා. අයියේ දාලා තින්නේ මේක අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්පූර්ණ සමස්තය මේක. දැන් මමත් දැම්මට පස්සේ පෝස්ට් එකක් හරි දෙයක් හරි දැම්මට පස්සේ උත්තරය ආවේ යකෝ උඹලට දීලා තියෙනවා 3-2ක බලයක්. මොකටද ඔය ස්ටේජ් ගාන කෑ ගහ ඉන්නේ? ඔක කරපල්ලකෝ. දැන් මොකද උත්තරේ? සාර් විප්ලවයේදී සාර් විප්ලවවාදී විසින් සාර් රජුරුවෝයි එයාගේ හිටපු සුරතල් බල්ලත් මරලා දානවා. බල්ලත් දාන්නේ ඒ ගොඩට. හැබැයි අපි කැමති නෑ මේකට විරුද්ධ වුණත් දෙමව්පියෙක්. ඒ දෙමව්පියන්ගේ දරුවා මේ අධ්‍යාපන රටාව තුල ගොඩ ගියාම එළියට එන්නේ අපි බලාපොරොත්තු වෙන රටට අවශ්‍ය දරුවෝ. කිසියම් හෝ විචිකිච්ඡාවක් ඇතුව ඒ අධ්‍යාපන සංස්කරණ සඳහා විරුද්ධ වෙන දරුවාගේ ගෙදර තුල ඇති වෙන මානසිකත්වයේ තුලින් ඒ දරුවා යන්නේ පාසලට යම් කිසි දෙගිඩියාවක්. නැද්ද? යන්නේ දෙගිඩියාවක්. හැබැයි ඒ දරුවා මේ දෙගිඩියාවෙන් තොරව යනවා නම් පාසලට ඔහු මේකත් එක්ක අනුබද්ධ වෙනවා. සුළුතරය වුණත් රටේ දරුවෝ වැදගත් අනාගතයට යමක් කළ හැකි දරුවෝ. අපි ඒ නිසා තමයි කැබිනට් එක තීන්දුවක් ගත්තේ 2027 දක්වා 6 වසර ප්‍රතිසංස්කරණ පස්සට තියන්න. හැබැයි 2026 මේ අවුරුද්දේ 29 වෙනිදා එක වසරට ඇතුළත් වෙන සියලු දරුවන් අලුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණත් එක්ක ඉදිරියට යනවා. අපි බලමු ඉස්සරහට මේ ළමයින්ටත් 6 වසරට මිස් වෙන්නේ නැති වෙන මොනවද කරන්න පුළුවන් කියලා. හැබැයි ඒ තරම් සංවේදී අපි මෙච්චර බලයක් තිබිලා බලය බලහත්කාරයක් විදියට ජනතාව මතට පටවන්න අපි කිසිම උවමනාවක් නැහැ මහත්මයා. ඒ නිසා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විය යුතුයි, සමාජයේ කතිකාවතක් ඇති විය යුතුයි, ගෙදර ඒ කතිකාවත නිර්මාණය විය යුතුයි. ඒ හරහා දරුවා පාසලට පළවෙනි දවසේ ප්‍රතිසංස්කරණ සඳහා යනකොට දරුවාගේ මනස නිර්මාණ වෙලා තිබිය යුතුයි අලුත් දේ උකහා ගන්න. එතනින් තමයි අපි බලාපොරොත්තු වෙන නිදහස් චින්තනයක් තියෙන නිදහස් විදියට හිතන්න පුළුවන් අලුත් නිර්මාණශීලී දරුවෙක් සමාජයට බිහි වෙන්නේ. ඒ හරහා තමයි අපි බලාපොරොත්තු වෙන අවුරුදු 10කින් හෝ 15කින් බලාපොරොත්තු වෙන සමාජ පරිවර්තනයට මුල පුරන්න පුළුවන් වෙන්නේ.